ආයිබෝවන් සුබ දවසක්. ඔයාලා හැමදෙනාවම අදත් ස්ටාර් වයිබ් ජ්‍යොතිෂ නාලිකාවට ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් පිළිගනු ලබනවා. ඉතින් මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ජූලි මාසයේ ඔබගේ ලග්නයට අදාළ ග්‍රහ පිහිටීම මත ඔබේ ජීවිතයට සිදුවිය හැකි සුබ හා අසුබ ප්‍රතිඵල මොනවද කියලා. ඉතින් මේ ගැන දැනුවත් වීම තුලින් ඔයාලට මේ මාසයේ ඉතා හොඳින් තමන්ගේ කටයුතු සාර්ථක කර ගැනීමේ අවස්ථාව උදා වෙන්නට පුළුවන්. එහෙනම් අවසානයේත් එක් රැඳිලා ඉන්න. මේ රූපයේ දැක්වෙන ආකාරයට තමයි ඔයාගේ කේන්දරයේ ග්‍රහයන් ස්ථානගත වෙලා තියෙන්නේ. ඉතින් ඒ අනුව බලනකොට ඔබට ප්‍රබල ග්‍රහ බලපෑම් ක්‍රියාත්මක වන මාසයක් විදිහට මේ මාසය හඳුන්වා දෙන්න පුළුවන්. සමහර අංශවල ඉතා හොඳ අවස්ථා ලැබෙන අතර තවත් අංශවල ඉවසීම සහ සැලකිල්ල අත්‍යවශ්‍ය වන කාලයක්. ගුරු ග්‍රහයා කටක රාශියේ උච්ච බලයෙන් සිටීම නිසා ඔබේ පවුලේ සතුට, දේපල, නිවස සම්බන්ධ කටයුතු සහ මානසික සහනය වැඩි විය හැකි කාලයක්. ඒ වගේම නිවසක් මිලදී ගැනීම, අලුත් වැඩියා කිරීම හෝ පවුලේ ගන්නා වැදගත් තීරණ සාර්ථක වීමට වැඩි ඉඩක් පවතිනවා. සිකුරුගේ බලපෑම නිසා නිවසේ සුහදතාවයේ වැඩිවීම, පවුලේ සමාජිකයන් සමග සම්බන්ධතා යහපත් වීම සහ සෞන්දර්යය හෝ අලංකාරයට සම්බන්ධ වියදම් වැඩිවීමක් දකින්නට පුළුවන්. ඒ වගේම බුධ ග්‍රහයා මිථුන රාශියේ ගමන් කිරීම නිසා sannivedanaya, ඉගෙනීම, ලිවීම, අලෙවිකරණය සහ සමාජ මාධ්‍ය ආශ්‍රිත කටයුතු වල නිරත අයට හොඳ අදහස් ලැබෙන කාලයක්. මේ කාලයේ පැරණි වැඩ නැවත සකස් කර සාර්ථක කර ගැනීමටත් හැකියාව ලැබෙන කාලයක්. කුජ ග්‍රහයා වෘෂභ රාශියේ සිටීම තුළින් මුදල් ඉපයීමට උනන්දුව වැඩිවන අතර අමතර ආදායම් මාර්ග ගැන සිතීමටත් ඒවා ආරම්භ කිරීමටත් පෙළඹෙන කාලයක්. ඒ වගේම යම්කිසි කෙනෙකුගේ පුද්ගලික කේන්දරවල දුර්වල ග්‍රහ බලපෑමක් තිබුණොත් මේ කියන අසුබ ප්‍රතිඵල උදාවීමේ හැකියාවක් තියෙනවා. බුධ ග්‍රහයා ගැන සැලකීමේදී ලියකියවිලි, ගිවිසුම්, වැදගත් පණිවිඩ සහ මුදල් ගනුදෙනු දෙවරක් පරීක්ෂා කිරීම යහපත්. ඉක්මන් තීරණ ගැනීම පසුතැවීමට හේතු වෙන්නත් පුළුවන්. ඒ වගේම ශනිගේ බලපෑම නිසා මානසික පීඩනය, නිନ୍ଦ සම්බන්ධ ගැටලු හෝ වැඩ ප්‍රමාද වීමක් ඇති වෙන්නට පුළුවන්. ඉවසීමෙන් වැඩ කටයුතු කළහොත් එම බාධක ජය ගැනීමේ හැකියාව මේෂ ලග්න හිමි ඔබට තිබෙනවා. රාහුගේ බලපෑමෙන් ඔබට අලුත් මිතුරන් සහ සමාජ සම්බන්ධතා හරහා හොඳ අවස්ථා ලැබෙන අතර වැරදි ආශ්‍රයයන් නිසා ගැටලු ඇතිවීමටත් පුළුවන්. එබැවින් කා සමග එකතු වෙනවද කියන එක ගැන සැලකිලිමත් වීම වැදගත්. කේතු ග්‍රහයාගේ බලපෑමෙන් ආදර සම්බන්ධතා, දරුවන් සම්බන්ධ කටයුතු සහ තමන්ගේ නිර්මාණශීලී වැඩවල උනන්දුව සමහර අවස්ථාවල අඩු වෙන්නට පුළුවන්. මේ කාලය තුල කෝපෙන් සහ ආවේගයෙන් තීරණ ගැනීමෙන් වැළකීම වඩා යහපත් වෙනවා. පොදුවේ ගත් කල පැරණි සැලසුම් නැවත ක්‍රියාත්මක කිරීමට හොඳ කාලයක් වන අතර ගිවිසුම් අත්සන් කිරීමට පෙර හොඳින් සොයා බලන්න. ආදායම් අවස්ථා තිබුණත් අනවශ්‍ය වියදම් පාලනය කරගන්න. වැරදි වැටහීම් වලින් ඉවත් වී පවුලේ සම්බන්ධතා හොඳින් රැක ගැනීමට කටයුතු කරන්න. ඉතින් ජූලි මාසයේ මේෂ ලග්න හිමියන්ට අවස්ථා සහ අවදානම කියන දෙකම තියෙන නිසා ඉවසීමෙන් සැලසුම් සහගතව කටයුතු කිරීම තුළින් ඔබට ජූලි මාසය සාර්ථක ලෙස ජය ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ දේවල් ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් මගේ channel එක subscribe කරලා bell icon එකත් click කරන්න. නැවතත් වෘෂභ ලග්නයේ පලාපල අරගෙන එනතුරු ඔබ සියලු දෙනාටම සුබ දවසක්. තෙරුවන් සරණයි.